මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ මනස තමයි මේ මනස තුල දේවල් තැම්පත් වෙනවා. අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්, හොඳ දේවල් වෙන්න පුළුවන්, නරක දේවල් වෙන්න පුළුවන්. මනස හිස් වෙන්න නම්. එතකොට බලපුවම මේ පෙට්ටිය හිස් නැහැ. අපි ඇති කරගත්තේ සීමාව අපිට අයින් කරන්න වෙනවා. ඒ වගේම මං හිතනවා මේක බලන හැමෝටම ඒ වගේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා. අයිබෝන් කියලා අදත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා Beyond the Boundaries channel එකට. ඉතින් මාව subscribe කරපු, like, comment කරපු හැම දෙනාටම මම මේ වීඩියෝ එකේ පටන් ගද්දිම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකත් ඉවරනකම් බලන්න. බලලා ඔයාලගේ අදහස comment කරන්න කියලා ඉල්ලනවා. මනස හිස් කරමු, නිශ්චලතාවයට පැමිණෙමු. ඉතින් මේ මාතෘකාව ගත්තාම හරිම සරල කාරණයක්. හිතේ තියෙන දේවල් වලින් මිදිලා නිදහස් වෙලා අපි තුලම අපි හොයන්න ඕනි කියන කාරණේ තමයි මේක බැලුමට පේන්නේ. ඉතින් මම මේක පොඩ්ඩක් කල්පනා කරද්දි මෙනෙහි කරද්දි මම දැක්කා මේකේ තව තවත් ගැඹුරට යන්න පුළුවන් කියලා. ඉතින් මම මේ ගැඹුරට ගියපු අදහස තමයි මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මනස හිස් කරනවා, එහෙමත් නැත්නම් නිශ්චලතාවයට පැමිණෙනවා, නිශ්චලතාවය හොයනවා කියද්දි සරලව දකින්න කාරණේ පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්න තමයි මම මේ කාලේ යොදාගන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි. සමහර විට දෙවියන් වහන්සේ එහෙම නැත්නම් මේ විශ්වයේ මෞංකාරය විසින් අපිට මිනිස්සුන්ට එකිනෙකාට එක එක දේවල් දීලා දෙනවනේ. ඉතින් මේවට අපි යම්කිසි කාලයක් තිස්සේ ඒවා අපි තුල දරාගෙන යද්දී අපි හිතනවා මේවා අපි කියලා. මේවා අපේ දේවල්. මේක මම කරේ. ඒ වගේ අදහස් දරනවා. ඉතින් මේ වීඩියෝ එක හරිම වැදගත් වෙයි. ඒ අදහසින් මිදෙන්න දෙවියන් වහන්සේට එහෙම නැත්නම් මේ විශ්වයේ මෞංකාරයාගේ හදවතට තව තවත් ලං වෙන්න. එහෙනම් වැඩි කතා බහ නොකර අපි වීඩියෝ එකට යමු. හොඳයි, මේ මාතෘකාව කතා කරන්න යද්දී මට මේක පැහැදිලි කරන්න මට ඕන වෙනවා යම්කිසි භාණ්ඩයක්. ඉතින් මම එකට ගත්තා පෙට්ටියක්. මේ කතාවේ අපි ඉස්සෙල්ලාම බලමු මනස සහ මනස හිස් කරන එක ගැන. ඉතින් මේ හිතන්නකෝ මේ ඉන්නේ ඔයා. එහෙම නැත්නම් මම. ඒ දෙකම නැත්නම් තවත් මිනිස්සෙක්. ඒ මිනිස්යාගේ මනස තමයි මම මේ පෙන්නලා තියෙන්නේ පෙට්ටියක් තුලින්. මොකද මේ වගේ පෙට්ටි ගොඩක් නේද මිනිස්සුගේ ජීවිතය කියන්නේ. මේ වගේ පෙට්ටි ගොඩක් තමයි මිනිස්සු ගොඩක් කියන්නේ. ඉතින් මේ මනස කියන එක මේ හිස් දේ තුලට දේවල් පිරෙනවා. ජීවිතේ ගලාගෙන යද්දී එයා පුංචි කාලේ ඉඳන් ඉපදිලා කාලෙන් කාලයට ජීවිතේ නොයෙක් අවදි වලට යද්දී විවිධ දේවල් නිසා මේ මනස පිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මිනිස්යාගේ අධ්‍යක්ෂින් ඒ වගේම ජීවන චක්‍රයේ තියෙනා වූ විවිධ සංසිද්ධි අධ්‍යාපනය වගේ නොයෙකුත් කාරණා පදනම් කරගෙන මේ මනස තුල දේවල් තැම්පත් වෙනවා. එහෙම නැත්නම් මේ මනස පිරෙනවා. ඉතින් මේ මනස තුල පිරෙන දේවල් අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්, හොඳ දේවල් වෙන්න පුළුවන්, නරක දේවල් වෙන්න පුළුවන්, අයහපත් දේවල් වෙන්න පුළුවන්. ඒ මොනම කාරණා වලින් හරි මේ මනස තුල බොහෝ දේවල් සිතුවිලි පිරෙන්න පටන් ගන්නවා. යම්කිසි කාලයක් ගත වුණාට පස්සේ ඉතින් ඒ මිනිස්යාගේ වයසත් එක්ක ඒ ගත කරන කාලය වගේ බොහෝ කාරණා නිසා මනස පිරෙනවා. ඉතින් මේ මනසේ මේ තැම්පත් වෙලා තියෙන දේවල් අයින් කරන එක තමයි මනස හිස් කරනවා කියන්නේ. මනසේ තියෙනා වූ වැදගත් හෝ අවැදගත් සියලුම දේ හිස් කළ යුතුයි මනස හිස් වෙන්න නම්. ඉතින් මේ පෙට්ටියේ ඔයාලා මේ දකින්න විදියට පිරිච්ච දේවල් අයින් වෙලා මේක හිස් වෙලා තියෙනවා. හැබැයි මේකේ තවත් නොපෙනෙන දෙයක් පිරීලා තියෙනවා. හරියටම වාගේ මනස වගේ. ඔයා මම ඕනම කෙනෙක් හිතනවා හරි මේ මනසේ තියෙන සිතුවිලි මේ කාරණා සියල්ලම මම ජීවිත කාලයම යම් කිසි කෙනෙක් ජීවිත කාලයම එකතු කරගත්තොත් තැම්පත් වෙලා තියෙන මේ සියලු දේවල් මේකෙන් ඉවත් කරපුවම ඒක හිස් කියලා. ඉතින් මේ පෙට්ටිය ගත්තාම
දැන් මේ පෙට්ටිය හිස්. පෙට්ටියේ පිරිච්ච දේවල් නැවත අයින් වෙලා ගිහිල්ලා පෙට්ටිය හිස් වෙලා තියෙනවා. හැබැයි මේ පෙට්ටිය තුල තියෙනවා යම්කිසි වාතයේ කොටසක්. මේ බාහිර පරිසරයේම තියෙන වාතයේ කොටසක් මේ පෙට්ටිය තුල තැම්පත් වෙලා තියෙනවා. එතකොට බලපුවම මේ පෙට්ටිය හිස් නැහැ. ඉතින් මේ මනස කියලා කියන දේ තුල එක එක කුණු වගේ දේවල් වුණත් කුණු වුණත් හොඳ දේවල් වුණත් පිරෙනවා. ඒවා ඉවත් කරනවා. හැබැයි බලද්දි මනස හිස් වෙලා නැහැ. ඒ කියන්නේ මිනිස්සයා යම්කිසි දෙයක් තුල තවත් පිරීලා ඉන්නවා. ඒ මොකක්ද? ඉතින් එහෙම වාතය අඩංගු වෙලා තියෙද්දි අපිට හිතන්න පුළුවන්ද මේ පෙට්ටිය ඇතුලේ හිස් කියලා? මේක විද්‍යාත්මක කාරණයක්. ඉතින් ඒ වගේම තමයි මනස ඇතුලේ මනස තුලත් මේ හිස් බවද තියෙන්නේ. එහෙමත් නැත්තම් ඊටත් වඩා එහා ගියපු හිස් බවද තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. එහෙනම් කොහොමද අපි මෙතනින් එහාට මේ මනස හිස් කරන්නේ? ඉතින් මේ පෙට්ටිය තුල වාත කඳක් තියෙනවා. මේ එළියේ වාතය තියෙනවා. හැබැයි මේක දෙකක් විදියට පෙවුනට මේ වාතය කියන දේ මෙතනදී එකයි. මේ ඇතුළේ පිටලා තියෙන වාතයයි මේ එළියේ තියෙන වාතයයි දෙකම එකයි. එතකොට මනස තුල උනත් මනස තුල තියෙන සියලුම කාරණා අයින් කරපුවාම ඒත් මනස තුල යම්කිසි දෙයක් තැම්පත් වෙලා තියෙනවා. ඒකයි මිනිස්යාගේ ඒ මිනිස්යාගේ ඇතුළාන්තයේ තියෙන දේත් සමග සම්බන්ධ වෙන ඊට බාහිරින් තියෙන දේකුත් තියෙනවා. ඉතින් මේක තමයි දෙවියන් වහන්සේ එහෙම නැත්නම් විශ්ව ශක්තිය කියලා මිනිස්සු ගොඩක් දුරට දකින්නේ සහ තීරණය කරලා තියෙන්නේ. හොඳයි, නිශ්චලතාවය. ඉතින් මේ නිශ්චලතාවයට එන්න නම් ඇත්තටම මොකද්ද මෙතන තියෙන බාධා? මේ ඇතුලේ තියෙන වාතයටයි මේ පිටත තියෙන වාතයටයි බැරි වෙන්න තියෙන එකම දේ මෙතන මේ පෙට්ටිය. ඉතින් මනස ගැනත් අපි එහෙමයි. අපි හිතාන් ඉන්නවා මේ මම කියලා. එහෙම නැත්නම් අපි කියලාත් හිතාන් ඉන්නවා. මේ මගේදී මේ මම ඒ කාලේ ඉඳන් රැස් කරගත්ත දේ මේක මම කරපු දේ. මම කියන තැනට අපි කියලා දාගන්නත් පුළුවන්, ඔයා කියලා දාගන්නත් පුළුවන්, නමක් දාගන්නත් පුළුවන්. හැබැයි මෙතන නැති කරන්න ඕනි එකම දේ මේ පෙට්ටිය. මේ පෙට්ටිය කියන එක නැති වුණාම එතන වාතය සිරුම දේ එකම එක දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ මේ මනස එහෙමත් නැත්නම් මේ මමත්වය කියන දේ හදාගෙන තියෙන නිසා අපිට බාහිර දේ දකින්න බැරුව යනවා. අර මම පෙට්ටියකින් පෙන්눔 කරපු මේ මනස තමා අපි මේ දාගෙන ඉන්න සීමාවන්. සීමාවන් කියන්නේ මොනවද? සීමාවන් කියන්නේ අපි හිතනවා අපිට අරක කරන්න හොඳයි, මේක කරන්න හොඳ නැහැ. අරක කැපයි, මේක අකැපයි. ඒ වගේ අපිට දකින්න පුළුවන් සීමාව අපි සීමා කරගෙන ඉන්නවා. ඇත්තටම අපිට දකින්න පුළුවන්, අපිට හිතන්න පුළුවන් අපේ ඉන්ටියුෂන්, ඒ කියන්නේ අපිට ඇතුලෙන් දර්ශනයක් වුණත් දකින්න පුළුවන් සීමාව අනන්තයට. හැබැයි අපි සීමාවක් දාන් ඉන්නවා. අපිට කරන්න පුළුවන්, අපිට දකින්න පුළුවන් මෙච්චර, අපිට හිතන්න පුළුවන් මෙන්න මෙච්චර සීමාවක වගේ කියලා අපි විසින්ම හදාගත්ත සීමා තුල අපි හිර වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේ සීමාව වින්දාම එතනදී වාට අපිට හම්බෙනවා නිශ්චලතාවය. මගේ වීඩියෝ එකක් තියෙනවා විඥානය කියලා. මම කාඩ් එකක් දාලා තියන්නම්. අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. මේක යම්කිසි අපහැදිලි දැන් තියෙනවා නම් ඒ වීඩියෝ එක බලුවොත් ඔයාලට තව ටිකක් බොහෝ දුරට අවබෝධය ගන්න පුළුවන් සහ ඔයාලට ඒ ගැන හොයන්න පුළුවන්. ඉතින් බයිබල් එක තැනක සඳහන් කරනවා නිශ්චලවන්න මම දෙවියන් වහන්සේ බව දැනගන්න කියලා. නිශ්චලතාවයට එන්න නම් අපිට සිද්ධ වෙනවා අපි මේ නිර්මාණය කරගත්ත අපි කියන දේ, මම කියන දේ අර පෙට්ටිය තුල අපි ඇති කරගත්තේ සීමාව අපිට අයින් කරන්න වෙනවා. මොකද යථාර්ථය එහෙම නැත්නම් මේ යථාර්ථය තුල මේ සත්‍ය හොයන එක අපි තුලින්ම තමයි කරන්න වෙන්නේ. එතකොට අපි තුලටම අපි ගිහිල්ලා බලද්දී ගැඹුරට යද්දී අපිට තේරෙනවා මම කියලා දෙයක් නැහැ කියන කාරණේ.
හැබැයි ඇත්තටම මෙතන තවත් කතාවක් තියෙනවා. අපි අපිට සීමා දාගෙන ඉන්නව නෙවෙයි, අපිට සීමා දාලා දීලා තියෙනවා. උදාහරණයකට අරන් බලන්න, අපිට නමක්, ගමක්, ආගමක් වගේ බොහෝ දේවල් දීලා අපිට උප්පැන්නයක් දීලා අපි එතනින් ඉඳන් ලොකු වෙලා එනකොට අපි අර මං කිව්වා වගේ ඒ කාරණා, ඒ වගේ සිතුවිලි තුළ අපි පිරීලා ඉන්නේ. ඉතින් ඒ වගේ වෙනස් වෙන්න බොහෝ දෙනෙක්ට අමාරුයි. හැබැයි උත්සාහ කරන මිනිස්සු වෙනස් වෙනවා. මොකද අපිට දාලා තියෙන සීමාවන් බිඳගෙන යන්න අපිට අයිතියක් තියෙනවා, සහ මිනිස්සු හැටියට මනසින් උසස්කමේ හැටියට අපිට ඒකට හැකියාවක් තියෙනවා. සහ ඒ වගේම මං හිතනවා මේක බලන හැමෝටම ඒ වගේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා. එහෙනම් මතක තියාගන්න, අපිට දාලා තියලා තියෙන, අපිට පනවලා තියෙන සීමාවන් වලින් එහාට ගිහිල්ලා අපිට සත්‍ය දකින්න පුළුවන් කියන එක. ඉතින් මේ කතාවත් එක්ක මගේ මේ වීඩියෝ එක අදට මම ඉවර කරනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම්, මේ වීඩියෝ එක අලුතෙන් බලපු කෙනෙක් නම් අමතක නොකර subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න කියලා ඉල්ලනවා. මේ වීඩියෝ එකේ අපැහැදිලි තැන් හෝ තේරුනේ නැති තැන් හෝ යම්කිසි ප්‍රශ්න මතුවන තැන් තියෙනවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න වටිනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න, ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.